ඔහොම නවතින්න ටිකක්. ඉතින් මේ වෙලාවේ ඔයා ඉන්නේ රැකියාවේ යම් ගැටලුවකද? රැකියාවේ යම් දෙයක් ගැන සිතමින් ඉන්නවද? රැකියාව නිකන් අඩපණ වෙලා වගේ තියෙනවද? වගේ ව්‍යාපාරය නිකන් අවුල් වගේ වෙලා තියෙනවද? ඒ කියන්නේ පාඩු සිදු වෙනවද මේ වෙනකොට? ඉතින් මේකට යම් ගැටලු සිදු වෙනවද කියලා එහෙම සිදු වෙන කෙනෙක් නම් ඉතින් ඔයාට තමයි මේ රීඩින් එක. ඉතින් ආට කියන්න පුළුවන් ඉතින් ඇත්තටම ඔයා මේ නිදහසට ප්‍රිය කරන කෙනෙක්. ඔයා ගොඩක් ක්‍රියාශීලී කෙනෙක් මේ ව්‍යාපාර අඩපණ වෙලා නම්. ඉතින් දැන් මේ වෙලාවේ වේදනාවෙන් කල්පනාවෙන් ඉන්න කෙනෙක්ට පොඩක් මම බැලුවා. ඉතින් මොකද මේකට කියන්න පුළුවන් කියලා. ඉතින් ඔයාට කියන්න තියෙන ඇත්තටම ඔයා හොඳ ජීවයෙන් පිරුණු කෙනෙක්. ඔයා ගොඩක් ක්‍රියාශීලී කෙනෙක්. ඉතින් ඔයා සතුව තියෙනවා නිර්මාණශීලීත්වයෙන් ලැබෙච්ච ත්‍යාගයක් තියෙනවා. ඉතින් ඔය නිර්මාණශීලීත්වයෙන් ඔයා තියන තෑග්ගක් වගේ. හරිද? ඉතින් මට කියන්න පුළුවන් ඉතින් ඔයාට ඒ කියන්නේ ඔයා නිර්මාණශීලීත්වයෙන් පිරුණු ලස්සන තෑග්ගක් වගේ කියලා තමයි මට ඔයාට කියන්න පුළුවන්. මට මේ ඔයා ගැනම කියනවා. හරිද? දැන් ඔයා මේ ව්‍යාපාර පටන් ගන්න මුල් කාලේ ඔයා ඒ වගේ හිටියා. ඉතින් ඒ වගේම ඔයාට කියනවා ඇත්තටම ව්‍යාපාරයක් පවත්වාගෙන යන කෙනෙක් කියලා කියන්නකො වෙන ස්මෝන්ස් කාඩ්ගේ මම කියන්නේ. ඉතින් ඒ වගේම උණුසුම් ගති ස්වභාවයෙන් යුක්ත කෙනෙක්. හරිද? ඔයාට සංවේදී ඔයාට දැනෙනවා ගොඩක් දේවල්. හරිද? ඉතින් ඒ වගේම ඔයාට හොඳ ප්‍රායෝගිකව අන්නව සංවිධානය කරන්න පුළුවන්. ඔයාට යම් දෙයක් කරන්න සංවිධානය හරි. මෙහෙම කරමු අපි මේ විදිහට කරමු කියලා ඔයාට හොඳ මොලයක් තියෙන කෙනෙක්. ඉතින් හැබැයි ඔයා සබා දහමටත් ආදරය කරන කෙනෙක් කියලා මට කියන්න පුළුවන්. ඉතින් ඒ වගේම Queen of Swords. ඉතින් මට මේ කාඩ් එකෙන් කියන්න පුළුවන් ඒකෙත් ඔව ගැන කියවනවා. ඉතින් බලන්න. ඉතින් ඔයා හොඳ පරිණත කෙනෙක් කියලා කියන දේ වගේම ස්වාධීන කාන්තාවක්. ඒ වගේ ස්වාධීන කියන්නේ පුරුෂයෙක් කියලා කියවෙනවා. ඒ වගේම තාර්කික බුද්ධියක්. තාර්කික බුද්ධියෙන් මේ තියෙන හොඳ තරන්තෙක් කියලා මේකෙන් කියවෙනවා. ඉතින් ඒ වගේම ඉතින් ඔයා ඊටම ලොකු අවදානම් තත්වයකදී වුණත් කලබලයකින් තොරව කටයුතු කිරීමේ නැඹුරුවක් තියෙනවා. ඉතින් ඔයාට කලබල කර දඟලන්නේ ඔයාට දැන් හිතනකොට මොන ප්‍රශ්නයක් ආවම කලබලයකින් තොරව වැඩ කරපු කෙනෙක්. හරි ඒ වගේම හරි සුන්දර කෙනෙක්. ඒ වගේම හරි කාරුණිකයි. ඒ වගේම සමහරවිට සංගීතයට මියුසික් වලට ආසයි, සින්දු අහන්න ආසයි, ඒ වගේම නැටුම් නර්තන බලන්න ආසයි, නර්තනය කරන්න ආසයි, සින්දු කියන්න ආසයි. ගොඩක් ඒ වගේ ගතිගුණ තියෙන කෙනෙක්. ඉතින් ඔයාට කියන්න පුළුවන් තව දෙයක්. දී යටින් ඔයා ගමන් කරන ගින්දර පිළිබඳවත් ඔයා ඊටම සෝදිසියෙන් ඉන්නවා කියනවාට මොනවද කරන්නේ? කවුරු ඔයාට ගේම් එකක් ප්ලේ කරනවද? කවුද ඔයාට මොකද කරන වඩියක් කල්පනාකාරීව ඉන්න කෙනෙක්. ඉතින් ඔයාව අවතක්සේරුවට දාන්න පුළුවන් කෙනෙක් නෙමෙයි. මේ කාඩ් වලින් ඔයාව අවතක්සේරුවට දාන්න පුළුවන් කෙනෙක් නෙමෙයි. ඉතින් ඔයාලට කියන්න පුළුවන් මෙන්න මේ කාඩ් එකෙන් මට කියන්න පුළුවන්. ඉතින් සුවය ගැන තමයි මට ඔයාලට කියන්න. ඉතින් ඔයාගේ ජීවිතයේ හැල හැප්පීම් තියෙන මේ ව්‍යාපාර ගැටලු වලදී ඒ වගේම ඔයාලට කියන්න තියෙන ඒන්ජල්ස්ලාගෙන් පණිවිඩය ඉන්නේ ඔයාලට ජීවිතේ මොන හැල හැප්පීම්. ඔයාට හැල හැප්පීම් වලින් මිදිලා පොඩ්ඩක් හුදකලා විසීමේ අවශ්‍යතාවයක් ඔයාට කියලාට ඇති වෙනවා. ඔයාට හිතන එකට තනි වෙලා ඉන්න ඕනේ. තනියෙන් ඉන්න මේක මට හරි මහන්සි. මේක හරි වෙහෙසයි. මේ රැකියාව වෙහෙස කියලා ඔයාට හිතෙනවා. හරිද? ඔයාට විවේක ගන්න හිතෙනවා ගොඩක් වෙලාවට. හරිද? ඔයාගේ ඉතින් ඔයාට මේක මට කියන්න පුළුවන් ඔයාගේ සිතුවිලි. ඉගෙනවා දැන් මේ හිතන දේ පිළිවෙලකට එකලාසයක් කරගන්න ඔයාට අවස්ථාවක් කියලා කියන්න පුළුවන්. තව කියන්න පුළුවන්. ඉතින් ඔයාට ඉතින් දැන් ඔයාට මේ දැන් මේ කාල සීමාවේ ඉතින් ඔයාට දැන් එහෙම හිතෙනවා. ඒ වගේම ඔයා රෝහල් වෙත යන්න සිදුවිය හැකි කියලාත් කියනවා. ඉතින් ඔයාට තියෙන ඒ ඇඟේ තියෙන ලෙඩකට නෙමෙයි ඔයා මේ රෝහලට ඔයා මේ මානසින් වැටලා නිසා. හරිද? මේක කියවෙන රෝහල් වෙත යාමට සිදුවිය හැකි නාමෝතේ කියවෙනවා. තව මේ අවශ්‍ය නෙවෙයි පෞද්ගලික රෝගී තත්ත්වයක් නොවන බව. පැහැදිලිද? දැන් ඔයාට කියලා දෙනවා. දැන් ඔයා ගොඩක් මේ මානසික වැටලා ඉනවා නේ මගේ ව්‍යාපාරයට මොකද කරන්නේ මට මුදල් ලැබෙයිද මම පාඩු විදිහට ඉතින් මේ මානසික ඔයා වැටලා ඔයා හිතනවා තනි වෙන්න හිතනවා ඔයා නිකන් කල්පනා කරනවා ඔයා කාලේ කියලාට කලබල වෙනවා ඔයා ඒ කියලාට තනියෙන් ඉන්න ඔක්කොම ආරිතන මේ ඔක්කොම දමලා ගහලා විවේකීව ඉන්න ඒ වගේ දේවල් ඔයාට සිතෙනවා
හරිද මේ ව්‍යාපාර ගැටලු තියෙන අයට ඉතින් ඔයාලට සිත් කියන්න තියෙන එහෙම හිතන්න එපා බලමු අපි ඔයාලට මොකක්ද ඉතින් ඔයාලට සිතන දේවල් ඔයාලට හිතෙන දේවල් වෙලා තියෙන දේවල් ඔයා මොන වගේද ක්‍රියාශීලී කෙනෙක් ඔයාලට විස්තර ටිකක් කිව්වා බලමු ඔයාලට මොකද්ද කරන්න පුළුවන් කියලා බලන්න හරිද රයිට් බලන්නකෝ ඔයාලට විශ්වෙන් දුන්න කාඩ් එක මොකද්ද කියලා හරිද? ඉතින් මේ කාඩ් පතින් වගේ ප්‍රාර්ථනාවන් ඉෂ්ට වෙනවා කියලා කියන්න පුළුවන්. හැබැයි ඒවා ඒකේ හිතන දේම නෙවෙයි. සමහරට දැන් ඔයා හිතනවා නම් මේකේ මේ මාර්ග නෑ, ඒ මාර්ගෙන් නෙමෙයි අපේක්ෂා කළ දේම නෙමෙයි. වෙන දෙයක් වෙන්න පුළුවන් සමහරට ඔයාගේ මේ ව්‍යාපාරය තුළ තව මොනවා හරි දෙයක් පොඩි ව්‍යාපාරයක් කරන්න. දැන් ඔයා හිතන්නකෝ ඔයා ඇඳුම් ව්‍යාපාරයක් කරනවා කියලා. ඉතින් ඒ වෙනුවට ඔයාට ඒ වෙනුවට තව මොනවා හරි අයිටම්ස් ටිකක් දාන්න පුළුවන්. තව මොනවාම හරි දෙයක් ඒ ඔයාගේ ෂොප් එකට දාගන්න පුළුවන්. ඒ වගේ දැන් ඔයා කරන ව්‍යාපාරය තුළ තව දෙයක්. තව වෙන මාර්ගයක් ඔයාට එන්නත් පුළුවන් කියලා මට කියන්න පුළුවන්. ඉතින් ඒකෙන් ඔයාට අනිවාර්යයෙන්ම ඔයාගේ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙන එක මාර්ගෙම සිතන්න එපා. තව පැතිකඩවල ගොඩක් තියෙනවා. ඒ ඔයා තියෙන දැන් ව්‍යාපාරික ස්ථානයක එතන තව ගොඩාක් දේවල් කරන්න පුළුවන් කියලා මේකෙන් කියවෙනවා. ඉතින් ඔයාට කියන්න තියෙන ඔයා බලාපොරොත්තු නොවුණු පරිදි ඔයාට ඉදිරියට ඉටුන ප්‍රාර්ථනාව ඔය යහපත් ප්‍රතිඵල ගෙනල්ලා දෙනවා කියලා. ඉතින් ඔයාට කියන්න තියෙන්නේ මේ තාරකාව මගින් ඔයාට ලැබෙන නිබ්බ ත්‍යාගයන් මෙන්ම යහපත් සෞඛ්‍යද ඉදිරියේදී අර්ථවත් වෙනවා. ඉතින් නැගිටින්න ඔයා දුක් වෙන්න එපා. තව දෙයක් කියනවා. ඔයාගේ ජීවිතය ආධ්‍යාත්මික මානෙ නොසලකා හැරීම කිසිසේත්ම නොකළ යුතුයි. ඉතින් ඔයාට කියනවා දේවා අනිවාර්යෙන් ප්ලස් ගෙන්න ප්‍රේ කරන්න. ඔයාගේ කියනවා නම් ආධ්‍යාත්මික ඒ කියන්නේ ඔයාගේ ආධ්‍යාත්මික පැත්ත බලවත් කරගන්න ඔය මානසික ඒ කියන්නේ ගැටලු වලින් ඔයා මිදිලා ඔයා මේ දුකෙන් මෙදලා මිදිලා ඔයා බෞද්ධ නම් පොඩක් බණක් අහන්න. ඔයා මේ ඔයා වැටිච්ච තැනින් වල නැගිටින්න. ඒකයි මට කියන්න තියෙන්නේ. ඒ වගේම ඔයා ප්‍රේ කරන්න. ඔයාගේ ආගමට ඔයා උදේම ප්‍රේ කරන්න. ඔයා ප්‍රේ කරලා ඔයාගේ වැඩ පටන් ගන්න. ඔයා රාත්‍රී නිින්දට ප්‍රේ කරන්න. අනිවාර්යෙන්ම ඔයාට විශ්වෙන් ආශිර්වාද තියෙනවා. ඔයාට ඔයාගේ ආගම දහමෙන් විශ්වෙන් විශ්ව මාතාවෙන් ආශිර්වාද ලැබෙනවා කියලා තමයි කියන්න පුළුවන්. ඉතින් ඔයා නැගිටලා ඔයාගේ දැන් තියෙන මාර්ගේ සමහර වෙන පැත්තකට යොමු කරලා ඔයා සිත වඩා හොඳට හිතන්න පුළුවන් බුද්ධියත් එක්කගෙන නැත්තම් ඔයා ව්‍යාපාරයක් කරන්නේ නැහැනේ. හරිද? ඒ නිසා ඒ ගැන හිතලා ඔයාට මම ලොකු කාරණාවක් කිව්වේ. ඉතින් අනිවාර්යෙන් ඒ ගැන හිතලා ඔයා වැඩ කරන්න කියලා ඔයාට කියන්න පුළුවන්. අනිවාර්යෙම ඉතින් විශ්ව මාතාගේ ආශිර්වාදය ඔයාට ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් අනිවාර්යෙන්ම මාව ෆලෝ කරන්න අමතක කරන්න එපා. මට ලයික් කරන්න, කමෙන්ට් එකක් දාන්න. මාගේ මේ වීඩියෝ ෂෙයා එකක් දෙන්න අනිවාර්යෙන්ම. thank you so much හැමෝටම. bye